මේ දිස්වන්නේ තහනම් නගරයයි. ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමෙන් පසු අපි මේ ගමන් කරන්නේ චීනයේ ෆොබිඩන් සිටි නැතිනම් චීනයේ තහනම් නගරය ලෙස හඳුන්වන ප්‍රදේශයටයි. මෙම නගරය එකල අධිරාජ්‍ය නායකයින් කිහිප දෙනෙකුගේම නිවාසයක් ලෙස භාවිතා වූ බව සඳහන්ය. පෙර කල මෙය සාමාන්‍ය ජනතාවට ඇතුළු වීමට තහනම් රාජකීය භූමියක් වූ බැවින් ඊට තහනම් නගරය ලෙස හඳුන්වනු ලැබීය. එහෙත් ක්‍රමක්‍රමයෙන් සිදු වූ දේශපාලන වෙනස්වීම් වලින් පසු එය සාමාන්‍ය ජනතාවට විවෘත විය. මහජන චීන සමූහ ආණ්ඩුවේ පළමු නායකයා වූ මාඕ සේතුන් මහතාගේ ඡායාරූපයකි මේ. චීනයේ බීජිං නුවර පිහිටි ටියනන්මෙන් චතුරස්‍රයයි මේ. මෙම චතුරස්‍රය වර්තමානයේ දේශපාලන උත්සව හා සංචාරක ආකර්ෂණයක් ලෙස භාවිතා වේ. මේ චීනයේ බීජිං නුවරදී අපට විස්තර සැපයූ ලිලී මහත්මියයි. ඇයගේ සේවයද අප ඉතා අගය කරන අතර ඇයට අපගේ ස්තුතියද මෙසේ පළ කර සිටිමු. මෙම ස්ථානයේ බොහෝ දේ නැරඹීමට තිබූ නමුත් ලද කාලය අනුව සියල්ලටම යෑමට අපිට හැකියාවක් තිබුණේ නැත. නමුත් තහනම් නගරය ගැන යම් දැනුමක් අපට ලබා ගැනීමට හැකියාවක් ලද අතර ඒ සියල්ල මේ අයුරින් ඉදිරිපත් කළෙමි. නොමියන සුන්දර මතකයන් සමග එදිනෙද අප තහනම් නගරයෙන් සමුගත් අතර තවත් සොඳුරු ස්ථානයකදී නැවත හමුවනතුරු සමුගනිමි. ඔබට සුබ දවසක්.